Hello everyone. මම අද කතා කරන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝ PhD එකකට apply කරන්න ඕනේ කියන එක. එතකොට දැන් ඔයගොල්ලෝ ගොඩක් අය ඔයාලගේ undergraduate වලින් පස්සේ masters වලින් පස්සේ කෙනෙක්ගේ ඊළඟ plan එක තමයි PhD එකකට යන එක. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කොහොමද full scholarship එකක් එක්ක අපි PhD එක secure කරගන්නේ කියන එක. මම අද කියලා දෙන්නම් කොහොමද අපි step by step PhD එකක apply කරන්නේ, අපිට මොනවද තියෙන්න ඕන සුදුසුකම් සහ කොහොමද අපි PhD process එක selection වෙනකන් අපි වැඩ කරන්න ඕනි කියන එක. ඉතින් පළවෙනි දේ මොනවද PhD එකක් apply කරන්න ඔයාලට තියෙන්න ඕන requirements. ඒ ගැන අපි කතා කරොත් පළවෙනි දේ ඔයාලට තියෙන්න ඕන first class එකක් ඔයාගේ undergraduate වලින් first class එකක් තියෙන්න ඕන. නැත්නම් ඔයාට හොඳ journal publications එක second up එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි first class එකක් තියෙන එක ගොඩාක් guaranteed secured වෙනවා. එතකොට සමහර කෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි PhD එකක් apply කරන්න පුළුවන්ද masters undergraduates වලින් විතරක් masters කරන්න නැතුව? ඔව්. ඔයාට තියෙන ෆස්ට් ක්ලාස් එකක් නම් ඔයා බැච් ටොප් හරි ඔයාගේ යුනි එකේ ඔයා හොඳටම perform කරපු කෙනෙක් නම් ඔයාට මාස්ටර්ස් නැතුව කෙලින්ම PhD apply කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒකත් තිබිලා මාස්ටර්ස් උත් කරලා PhD apply කරනවා නම් ඒකත් added advantage එකක් ඔයාලගේ PhD journey එකට. එතකොට basic requirements තමයි PhD එකක් apply කරන්න කලින් ඔයාට තියෙන්න ඕන. ඔයාගේ degree එක ඔයා කරලා තියෙන degree එකෙන් ඔයාට first class එකක් තියෙනවා නම් ඔයාට easily PhD scholarship එකකට apply කරන්න පුළුවන්. ඒ වගේම degree එකකට first class එකක් තියෙන එක විතරක්ම මේ PhD එකක් apply කරන්න qualification එකක් නෙමෙයි. ඔයාට තව journal publications, conference publication නෙමෙයි journal publications උත් තියෙන්න ඕන. එතකොට journal publications වැඩි වෙන්න ඔයාගේ select වෙන chance එක ඇත්තටම වැඩි. ඒ වගේම තමයි journal publications කියලා ගත්තහම ඔයාලා international journal publications වල තියෙන publications වගේම ඔයාට තියෙන්න ඕන Q1, Q2 හොඳ rankings. especially ඔස්ට්‍රේලියාවට වගේ apply කරනවා නම් ඔයාගේ PhD එකකට ඔස්ට්‍රේලියාව ගොඩක් වෙලාවට බලන්නේ ABDC ranking එක. එතකොට ABDC ranking වල A+ A star කියලා කියන්නේ A star A වගේ තියෙනවා නම් ඇත්තටම ගොඩක් added advantage එකක් වෙනවා. ඒ වගේම B C A range එකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ABDC rank වෙලා තියෙනවා නම් ඔයාගේ journal publication එක ඔස්ට්‍රේලියා වගේ රටකට ඒක ගොඩාක් ලොකු advantage එකක් වෙනවා. ඒ වගේම අනිත් requirement එක තමයි PhD එකක් apply කරන්න කලින් ඔයාලට තියෙන්න ඕන ඔයාට හොඳ CV එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම හොඳ CV එකක් කියලා mean කරන්නේ ඔයාලට තියෙන්න ඕන CV එකේ ඔයාගේ publications මොනවාද, ඔයාගේ conference publications මොනවාද, ඔයාගේ education qualifications මොනවාද, ඒ හැම එකක්ම ඔයාගේ CV එකේ හරියටම තියෙන්න ඕන PhD එකක් apply කරද්දී. එතකොට හොඳ updated CV එකක් තියෙන්න ඕන PhD එකට. අනික මම කියන්න ඕන දැන් සමහරක් වෙලාවට ඔයගොල්ලෝ CV හදද්දී ඔයගොල්ලෝ හිතනවා 1 page 2 page limit වෙන්න ඕන, 1 page 2 page තිබ්බහම ඇති නැහැ. PhD එකක apply කරද්දී ඔයාගේ qualifications ටික ඔයාගේ article එකක් දානවා නම් ඔය publication එකක් දානවා නම් ඒකේ හරියටම ඔයාගේ reference එකත් එක්ක ලස්සනට ඒක දාන්න. එතකොට complete ඔයා කරලා තියෙන professional qualifications, academic qualifications, ඔයාගේ personal details, ඒ වගේම ඔයාගේ extra curricular activities සහ ඔයාගේ voluntary activities ඒ හැම දෙයක් එකම හරි comprehensive, හරි detailed CV එකක් ඔයාලට තියෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි CV එකේදී ඔයා references add කරද්දී referees add කරද්දී ඔයාගේ non-related referees add කරද්දී හැම වෙලාවෙම ටිකක් title එකෙන් හොඳ referee කෙනෙක්ව ඔයාගේ CV එකට add කරන්න. අපි සාමාන්‍යයෙන් කියනවා professorate එකක්, doctorate එකක් තියෙන කෙනෙක් ඔයාගේ HOD, ඔයාගේ supervisorව referee විදිහට තියන්න. එතකොට ඒක
ඔයාට ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඒ කියන්නේ non related කියලා අපි සාමාන්‍ය කෙනෙක් හැඩ් කරනවට වඩා ප්‍රොෆෙසර් කෙනෙක්ව ડોක්ටර් කෙනෙක් වගේ CV එකේ රෙෆරි විදියට දාලා තියෙනවා නම් ඔව් ඒකත් ඔයාගේ CV එකේට පොසිටිව්ලි බලපානවා. අනිත් කාරණේ දැන් මම කියන්න ඕනේ දැන් අපි PhD එකක් ඇප්ලයි කරන ප්‍රීරික්විසිට්ස් ටික කතා කළා. එකක් තමයි ඔයාලට ක්ලාස් එක, දෙවෙනි එක ඔයාගේ ජර්නල් පබ්ලිකේෂන්ස්, තුන්වෙනි එක තමයි හොඳ අප්ඩේටඩ් CV එකක්, හොඳ කම්ප්‍රිහෙන්සිව් ඩීටේල් CV එකක් තියෙන එක. ඊළඟ දේ ඔයා PhD එකකට ඇප්ලයි කරනවයි කියලා ඩිසිෂන් එකක් ගත්ත දවසේ ඉඳන් ඔයා කරන්න ඕන පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා ඉංග්ලිෂ් එක්සෑම් එක. අපි කියනවා PTE හරි IELTS හරි කරන්න ඕනේ. එතකොට PTE කරනවා නම් ඒකේ රික්වයර්මන්ට් එකක් තියෙනවා ඔයාලට PhD වලට යන. දැන් PTE අලුත් වුණා මේ අවුරුද්දේ. නෙමෙයි ගිය අවුරුද්දේ අගෝස්තු වල. එතකොට ඔයාලට ඒකෙන් එන රික්වයර්මන්ට් එක වෙනස් වෙනවා. ඒ වගේම IELTS නම් 6.5 each band ඔයා ගන්න ඕන. PhD එකකට ඇප්ලයි කරන්න එපා. ඔයා ඉංග්ලිෂ් කරලා ඉංග්ලිෂ් සර්ටිෆිකේෂන් එක අරගත්තේ නැතිව ඒ මොකද PhD එකට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී ඔයා ඔයාගේ මේ සර්ටිෆිකේට්ස් එක වලට සර්ටිෆිකේට් එකක් එනවා IELTS වලින් PTE වලිනුයි ඔයාගේ ස්කෝර් ෂීට් එකක් එනවා ඒ ස්කෝර් ෂීට් එක අප්ලෝඩ් කරන්න ඕන සිස්ටම් එකට. ඒ හින්දා මුලින්ම ඉංග්ලිෂ් කරලා තියාගන්න. සමහරක් යුනිවර්සිටීස් වල මම ස්පෙෂලි කතා කරන ඕස්ට්‍රේලියා රිලේටඩ් සමහරක් ඕස්ට්‍රේලියන් යුනිවර්සිටීස් ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක බලන්නේ නැහැ PhD ඇප්ලිකේෂන් එකේදී. හැබැයි ඔයාලට වීසා ප්‍රොසෙස් එකේදී ඕන වෙනවා. ඒකට හොඳම දේ තමයි ඇප්ලයි කරන්න කලින් පොඩ්ඩක් ගිහින් ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකේ බලන්න ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක ඉල්ලනවද නැද්ද කියන එක. ඉල්ලන්නේ නැත්නම් ඔයාට ටයිම් තියෙනවා. හැබැයි ඉල්ලනවා නම් කරලා තමයි ඇප්ලයි කරන්න ඕන. anyway වීසා එක ලොන්ච් කරද්දී වීසා එක ප්‍රොසෙස් කරද්දී ඔයා ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරලා තියෙන්න ඕන. next thing මම කතා කරන්න ඕන දේ තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා ඉංග්ලිෂ් කරන්න ඕන, ෆස්ට් ක්ලාස් එක තියෙන්න ඕන, ජර්නල් පබ්ලිකේෂන්ස් තියෙන්න ඕන, අප්ඩේටඩ් CV එකක් තියෙන්න ඕන. දැන් මේ ඔක්කොම තියෙනවා නම් දැන් ඔයාලට පුළුවන් PhD එකකට ඇප්ලයි කරන process එක පටන් ගන්න. කොහොමද අපි PhD එකකට ඇප්ලයි කරන්න ඕන? මම කියන්න ඕන පළවෙනි දේ PhD එකට ඇප්ලයි කරනවයි කියන එක ටිකක් lengthy process එකක්. PhD journey එක application journey එක චූට්ටක් lengthy process එකක් compared to masters undergraduate ඒවටත් එක්ක. මොකද PhD එකකට ළමයි අපි යද්දී අපිට ස්කෝලර්ෂිප් එකකින් තමයි අපිට යන්න ඕන. අපිට අපේ පේමන්ට් එක කරලා යන්න පුළුවන්. හැබැයි ඒ ගාන ගොඩාක් ලොකු ගානක්. ඊට වඩා ස්කෝලර්ෂිප් එකකින් යන්න පුළුවන් නම් ඒක ඔයාටත් ලොකු සහනයක් සහ ඔයාට කිසිම වියදමක් නැතුව අවුරුදු 4ම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ස්කෝලර්ෂිප් එකකින් යද්දී ඔයාගේ වීසා ඉෂුස් මුකුත් ඉෂු එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා PhD එක ටාගට් කරනවා කියන්නේ මම ස්කෝලර්ෂිප් එකකට ටාගට් කරන්න ඕනේ. මොකද ගෙවලා යනවට වඩා ස්කෝලර්ෂිප් එකක් යන එක ඇත්තටම added advantage එකක්. ඔයාට ඔයාගේ වැඩ කටයුතු කරගන්න ඇත්තටම ලේසි වෙන ස්කෝලර්ෂිප් එකක් යද්දී. පළවෙනි දේ PhD එකට ඇප්ලයි කරද්දී මුලින්ම ඔයා ගිහින් අදාළ යුනිවර්සිටි ඔයාලා සිලෙක්ටඩ් යුනිවර්සිටි එකක් තියෙනවා. ඒ කියන්නේ කැමති යුනිවර්සිටි එකක් තියෙනවා නම් ඒකේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න කවද්ද ඩෙඩ්ලයින් තියෙන්නේ PhD ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට. මොකද ඩෙඩ්ලයින්ස් වල වර්ග දෙකක් තියෙනවා. එකක් ලෝකල් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ඩෙඩ්ලයින් එකයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ඩෙඩ්ලයින් එකයි. ඒක අපි ෆලෝ කරන්න ඕන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ඩෙඩ්ලයින් එක. අපි ඊට පස්සේ කෙලින්ම ඇප්ලිකේෂන් එක අපිට දාන්න බෑ. මොකද PhD එකකදී අපේ ෆස්ට් ස්ටෙප් එක වෙන්න ඕනේ අපි සුපර්වයිසර් කෙනෙක්ව සිලෙක්ට් කරගන්න ඕන. අපිට එකපාරට පෝර්ටල් එකෙන් නැත්නම් වෙබ්සයිට් එකකින් ගිහිල්ලා ඇප්ලිකේෂන් එක දාන්න බෑ. මොකද වෙබ්සයිට් එකේදී කියනවා සුපර්වයිසර් කන්ෆර්මේෂන් ඊමේල් එක ඇටච් කරන්න ඕන නැත්නම් ඩොකියුමන්ට් එක ඇටච් කරන්න ඕන කියන එක. එතකොට මේ වෙලාවේ ඒකට එන්න කලින් ඔයා සුපර්වයිසර් කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න ඕන. කොහොමද සුපර්වයිසර් කෙනෙක්ව කන්ටැක්ට් කරගන්නේ? ඊළඟ දේ තමයි ඒක. දැන් අපි සුපර්වයිසර් කෙනෙක්ව කන්ටැක්ට් කරගනිද්දී අදාළ වෙබ්සයිට් එකට යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ ෆැකල්ටි එක සිලෙක්ට් කරගෙන අපේ ස්ටාෆ් ඩිරෙක්ටර් එක බලලා අපි බලන්න ඕන කවුද පොටෙන්ෂියල් සුපර්වයිසර්ස්ලා අපේ ඒරියා එකට එක මැච් වෙනවා. for an example
දැන් ඔයා කරන්නේ ඉකොනොමික්ස් රිලේටඩ් නම් ඔයාගේ රිසර්ච් ඔයාගේ ස්ටඩි ඒරියාස් ඔක්කොම ඉකොනොමික්ස් රිලේටඩ් නම් ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ සුපර්වයිසර් ඉකොනොමික් රිලේටඩ් කෙනෙක්. එතකොට ඔයා ස්ටාෆ් ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න ඉකොනොමික් රිලේටඩ් කවුද සුපර්වයිසර්ස්ලා ඉන්නේ. එයාගේ ඒරියා එක, එයාගේ ස්ටඩි පැටර්න්ස්, එයාගේ මෙතඩොලොජිස් ඒ හැම එකම වලට මැච් වෙනවාද කියන හැම එකම කියන එක මීන් කරන්නේ නැහැ 100% කියන එක. බට් එයාගේ ඒරියා එකයි ඔයාගේ ඒරියා එකයි ඉන් ලයින්ද කියලා බලන්න ඕන. අනික ඊළඟ කාරණේ තමයි සුපර්වයිසර් කෙනෙක්ව සිලෙක්ට් කරද්දි මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි ප්‍රොෆෙසර් රේට් එකක් තියෙන සුපර්වයිසර් කෙනෙක්ව සිලෙක්ට් කරගන්න. ඒ මොකද ඔයාගේ PhD එකකට සිලෙක්ට් වෙනවද ස්කෝල් එකක් ලැබෙනවද නැද්ද කියන ඩිසිෂන් එකට බලපාන එක සාධකයක් තමයි quality of your supervisor. ඔයාගේ සුපර්වයිසර් හොඳ සුපර්වයිසර් කෙනෙක්ද, well known සුපර්වයිසර් කෙනෙක්ද, අපි කියන්නේ පරිණත සුපර්වයිසර් කෙනෙක්ද කියන කාරණය ඔයාගේ PhD application process එකේදී බලපානවා. එතකොට මගේ recommendation එක professor, associate professor කියන titles දෙකට සීමා වෙන්න ඔයා සුපර්වයිසර් කෙනෙක් select කරද්දී. එතකොට මම කිව්වා වගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ස්ටාෆ් ඩිරෙක්ටර් එකට ගිහිල්ලා ඔයාගේ ඒරියා එකට ගැලපෙන සුපර්වයිසර් කෙනෙක්ව සිලෙක්ට් කරගන්න ඕන. ඒ සිලෙක්ට් කරගෙන කොහොමද අපි යාව කන්ටැක්ට් කරගන්නේ? ඒ සුපර්වයිසර් ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාලට පේන ඔයාගේ ඉන්ට්‍රස්ට් ඒරියාස්. ඒ වගේම යට තියෙන්න පුළුවන් යාගේ ෆෝන් නම්බර් එකක් හෝ ඊමේල් ඇඩ්‍රස් එකක්. අපි මේ වෙලාවේදී ඊමේල් ඇඩ්‍රස් එක තමයි යූස් කරන්න ඕන. එයාව කන්ටැක්ට් කරගන්න. කෝල් කරන්න එපා. ඊමේල් ඇඩ්‍රස් එකකින් අපි ඊමේල් එකක් ඩ්‍රාෆ්ට් කරලා අරින්න ඕන. එතකොට ඒක ඩ්‍රාෆ්ට් කරද්දී අපි දැනගන්න ඕන කොහොමද ඊමේල් එක හරියටම ඩ්‍රාෆ්ට් කරන්න කියන එක. ඔයාගේ ඊමේල් එකේ ඉන්ට්‍රොඩියුස් කරන්න ඔයා කවුද කියලා. ඊට පස්සේ කියන්න අපි සිලෙක්ට් කරගත්ත සුපර්වයිසර්ගේ ඔයාගේ ඉන්ට්‍රස්ට් ඒරියාස් එකට එක මැච් වෙනවා. ඔයා විලින් PhD එකක් ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ at the end of the email කියන්න මම ඔයත් එක්ක virtual meeting මම සුපර්වයිසර්ත් එක්ක virtual meeting එකක් ගන්න කැමති කියන එක. එතකොට email එකේම දාන්න ඔයාගේ publication reference එක දාන්න ඕනේ. just කියන්න මට Q1 publications මෙච්චර තියෙනවා, Q2 publications මෙච්චර තියෙනවා කියලා කියන්න email body එකේ කියලා ඔයා virtual meeting එකකට කැමති කියන එක දාන්න. ඒ වගේ දැන් ඊමේල් එක දාද්දී CV එක මතක ඇතිව attach කරන්න. ඊමේල් එකේ ගොඩාක් documents attach කරනවා. මම දකින සමහරක් දෙයක් තමයි සමහරක් ළමයි proposal එකත් attach කරනවා CV ඊමේල් එකට. එපා. proposal එක attach කරන්න එපා. proposal එක ඉල්ලුවත් විතරක් දෙන්න තියාගන්න. මම කතා කරන්නම් proposal එක ගැන තව චුට්ටකින්. දැනට අපි email drafting ගැන කතා කරමු. එතකොට ඊමේල් එක ඩ්‍රාෆ්ට් කරද්දී crystal clear ලොකුවට වැල්වට අරන් කියන්න යන්න එපා. to the point කියන්න ඔයා කවුද? ඔයාගේ interest areas match වෙනවා. ඔයාගේ publications මෙච්චර තියෙනවා. ඔයා PhD එකක් start කරන්න කැමති. ඒ particular person ගේ supervision එක යටතේ ඊට පස්සේ virtual meeting එකක් ගන්නව නම් කැමති කියන එක. ඔය කාරණා ටික කියලා ඊමේල් එක දාන්න CV එකත් එක්ක. CV එක හොඳට detailed CV එකක් තියෙන්න ඕනේ. ඊළඟ කාරණය තමයි ඔයා ඊමේල්ස් අරිද්දි PhD එකක් ඇත්තටම අර අද ඊමේල් එක ඇවිල්ලා යවලා හෙට රිප්ලයි එන්නේ නැහැ. ඇත්ත කතාව ඔයාට PhD එකකට සුපර්වයිසර්ස්ලා කොච්චර ඊමේල් දැම්මත් ඒගොල්ලෝ සමහරක් වෙලාවට ආව කන්ටැක්ට් කරගන්න නැති වෙන්න පුළුවන්. සමහරක් ඊමේල්ස් වලට එයා කියන්න පුළුවන් එයාගේ already කාඩ් එක ෆිල් වෙලා එයාගේ ගන්න ළමයි ප්‍රමාණය හරි නැත්නම් එයා රිටයර් වෙනවා. එයා මේ අවුරුද්දේ PhD supervisions කරන්නේ නැහැ. එක හේතු තියෙනවා. එහෙනම් මගේ recommendation එක තමයි දවසකට ඔයාගේ interest areas වලට ගැලපෙන supervisorsලා 10කටවත් ඊමේල් අරින්න. ඔයාට ස්පෙસિෆික් යුනිවර්සිටි එකක් නැත්නම් මං කියන්නේ මුලින්ම යුනිවර්සිටි ලිස්ට් එක හදාගන්න. මම මේ යුනිවර්සිටිස් වලට තමයි මගේ PhD එක කරන්න සිලෙක්ට් කරගන්න කියලා. ඊට පස්සේ ඒ යුනිවර්සිටි එකේ ගිහිල්ලා ස්ටාෆ් ඩිරෙක්ටර් එකෙන් ගන්න. එතකොට දවසකට ඊමේල්ස් 10ක්වත් දාන්න සුපර්වයිසර්ස්ලා 10 දෙනෙක්ට. ඔයා
10කට දැම්මට ඔයාට පහුවෙදාට රිප්ලයි සමහරකට 10ෙම එන්න නැති වෙන්න පුළුවන්. එතකොට ඒකට ඩිමෝටිවේට් වෙන්න එපා. සාමාන්‍යයෙන් සෑහෙන ඊමේල්ස් ගොඩක් සෑහෙන සුපර්වයිසර්ස්ලා ගොඩක් කන්ටැක්ට් කරගන්න ඕන. මොකද PhD එකකට ස්කෝලර්ෂිප් එකක් හරීම කම්පිටිටිව්. ලෝකේ ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු, දසදහස් ගාණක් මිනිස්සු, ඇත්තටම ලක්ෂ ගාණක් මිනිස්සු මේ වෙද්දී PhDs වලට ඇප්ලයි කරන. ඔයා විතරක් නෙමෙයි ඒ PhD එකකට ඒ රටේ ඒ යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්නේ. ඒ හින්දා හරිම කම්පිටිටිව් දැන්. ඒ නිසා හොඳම දේ තමයි මන් 10කට දැම්මා මගේ ඩ්‍රීම් යුනිවර්සිටි එකට දැම්මා දැන් ඉවරයි කියලා ඉන්න එපා. හැම යුනිවර්සිටි එකකටම ඔයාගේ ඉන්ට්‍රස්ට් ඒරියාස් වලට ගැලපෙනවා නම් ස්කෝලර්ෂිප්ස් ඔප්ෂන් ටික තියෙනවා නම් ඔයා ඒ හැම එකකම කන්ටැක්ට් කරන්න. ඔයාගේ අදාළ කියන්නේ ඔයාගේ ඒරියාස් වලට මැච් වෙන සුපර්වයිසර්ස්ලා සිලෙක්ට් කරගෙන ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල්ස් කියවලා බලලා ඒගොල්ලන්ට අරින්න ඊමේල් එකක්. අනික ඊමේල් එක අරිද්දි හරියට සැලකිලිමත් වෙන්න කොන්ටෙන්ට් එක සම්බන්ධයෙන්. ඔයා 10 දෙනෙක්ට ඊමේල් එක අරිනවා නම් 10 දෙනාටම එකම ඊමේල් එක අරින්න එපා. ඒ මොකද 10 දෙනාගේම ඉන්ට්‍රස්ට් ඒරියා එකක් වෙන්නේ නැහැ කොහොමත්. එතකොට සමහරක් වෙලාවට අපි ඉකොනොමික්ස් කියලා ගත්තත් ඉකොනොමික්ස් වලත් බ්‍රාන්චස් තියෙනවා. මයික්‍රෝ ඉකොනොමික්ස්, මැක්‍රෝ ඉකොනොමික්ස්, බිහේවියරල් ඉකොනොමික්ස් එක જાති ඉකොනොමික්ස් තියෙනවා. ඔයා එයාට ඊමේල් එක අරිද්දි එයාට අදාළ විදිහට ඒක කස්ටමයිස් කරලා අරින්න ඊමේල් එක. එතකොට මම කිව්වා වගේ මුලින්ම යුනිවර්සිටිස් ලිස්ට් එකක් හදාගන්න. ඒ යුනිවර්සිටිස් වලින් එක දවසකට එක යුනිවර්සිටි එකක් වගේ අරගෙන ඒකට 10ක් විතර 10 දෙනෙක් කියන්නේ ඔයාගේ ඉන්ට්‍රස්ට් ඒරියාස් වලට මැච් වෙන තියෙන ප්‍රොෆෙසර් රේට්ස් වල සුපර්විෂන්ස් වලට අවైలබල් සුපර්වයිසර්ස් ලට ඊමේල්ස් දාන්න. Yes, this process takes time. මේක එකපාර සතියෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් වෙන වැඩක් නෙමෙයි. ඔයා ඊමේල් 500ක් දැම්මත්, ඊමේල් 100ක් දැම්මත්, ඊමේල් 250ක් දැම්මත් සමහරක් වෙලාවට ඔයාට රිප්ලයි එන්නේ 2කට 3කට වෙන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා කොයි වෙලේවත් ඩිමෝටිවේට් වෙන්න එපා. ඔයා ඊමේල්ස් 10ක් 15ක් දැම්මඩත් පස්සේ ඔයාට එක රිප්ලයි එකක්වත් එන්නේ නැත්නම් ඔයා චුට්ටක් ගිහින් බලන්න මොකක් හරි ඊමේල් එකේ ඉෂුව එකක් තියෙනවද කියන එක. ඒ කියන්නේ ඔයා ඇඩ්‍රස් කරන විදිහේ, ඔයා ඊමේල් එක ලියලා තියෙන විදිහේ අවුලක් තියෙනවද කියලා චුට්ටක් චෙක් කරගන්න. ඊට පස්සේ ඒක බලලා ඉවර වෙලා ඔයාලට ChatGPT පාවිච්චි කරන්න පුළුවන් මේකට. ChatGPT පාවිච්චි කරලා ඊමේල් එක හරියට ඩ්‍රාෆ්ට් කරගෙන අරින්න. එතකොට මේ process එකේදී disappointment නම් එන්න එපා. This process takes time. මම කලින් කිව්වා වගේ. අනික ඔයාගේ application process ඊට පස්සේ application process එකට එන්න කලින් ඊමේල් හරියට පස්සේ ඔයාට response එන්නේ supervisors ලගෙන් response ආවට පස්සේ එතනින් එහාට communicate කරද්දී එයා සාමාන්‍ය usually අහනවා ඔයාගේ ඉන්ට්‍රස්ට් ඒරියා එක මොකක්ද, මේක තමයි latest trend එක, ඔයා proposal එකක් develop කරලාද තියෙන්නේ, ඔය වගේ දේවල් email conversation එකේදී අහනවා ඔයාගේ supervisor. ඊට පස්සේ ඔයා proposal එකක් develop මම කිව්වා කලින්ම proposal එකක් develop කරන rush වෙන්න එපා, හදිස්සි වෙන්න එපා. සමහරක් වෙලාවට ඔයාගේ supervisor කියනවා දැන් contact කරපු supervisor කියන්න පුළුවන් මේ areas වල තමයි scholarships target වෙන්නේ, මේ areas තමයි දැන් recent trends, මේ areas තමයි අපේ university එක දැන් focus කරන්න කියලා කියන්න පුළුවන් ඔයාට. එතකොට ඒ වගේ areas එයාගෙනුත් අහලා ඔයාගේ ideas උත්තේ supervisor කියලා පස්සේ proposal එක develop කරන්න. එතකොට දැන් proposal එකක් develop කරද්දී maximum page limit එක 5යි. ගොඩාක් universities වල Australian universities වල proposal එකක් ඉල්ලන්නේ pages 5ක. එතකොට ඔයාට references ගොඩාක් දාන්න වෙලාවකුත් නැහැ. ඔයාගේ literature reviews එහෙම ගොඩාක් ලොකුවට ලියන්න වෙලා නැහැ. හොඳ journal articles වලින් ඔයාගේ ඒරියා එකට අදාළ recent journal articles වලින් ඔයාගේ ඒරියා එකට අදාළව develop කරන්න proposal එක. ඇත්තටම මේ proposal එක develop කරන්න ඔයාට දවස් 2-3ක් ඇති. දවස් 2-3ක් එක දිගට මහන්සි වෙලා develop කරලා ඊට පස්සේ proposal එක email කරන්න ඔයාගේ supervisorට. එයා ඉල්ලුවොත් supervisor okay වුණාට පස්සේ supervisor කියනවා හරි ඔයා දැන් ගිහිල්ලා portal එකෙන් website එකෙන් ගිහින්
ඇප්ලයි කරන්න PhD එකට කියන එක. එතකොට ඒ වෙලාවෙදී තමයි ඔයා ඔෆිෂියලි PhD එකට ඇප්ලයි කරන්න යන්නේ යුනිවර්සිටි පෝර්ටල් එක through. පෝර්ටල් එක through ඇප්ලයි කරද්දී ඔයා ස්කෑන් ඩොකියුමන්ට්ස් තියාගන්න. ඔයාගේ පාස්පෝර්ට් එකේ ස්කෑන් ඩොකියුමන්ට් එකක්, ඉංග්ලිෂ් සර්ටිෆිකේට් එක, ඔයාගේ හැම এডুকেෂන් සර්ටිෆිකේට්ස්, transcriptions, ඊට පස්සේ සුපර්වයිසර් කන්ෆර්මේෂන්, ඔය ඔක්කොම ડોකියුමන්ට්ස් ටික හදලා තියාගන්න. මොකද ඒ හැම එකක්ම අහනවා ඔයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරද්දී. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඇත්තටම පැය 3ක 4ක වැඩක්. ඒ මොකද තියෙන ප්‍රශ්න වලට උත්තර දීලා, ඔයාගේ ඩීටේල්ස් දීලා, ડોකියුමන්ට් සබ්මිට් කරලා it takes time. ඒ නිසා ඔක්කොම ડોකියුමන්ට්ස් ටික ලෑස්ති කරගෙන ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. එහෙම සබ්මිට් කරාම එතන චූටි ප්‍රශ්නයක් අහනවා ස්කෝලර්ෂිප් එකක්ද ඇප්ලයි කරන්න කියන එක නැත්නම් self fundedද කියන එක. එතකොට සිලෙක්ට් කරන්න ඕනේ ස්කෝලර්ෂිප් එකකට තමයි මේ කියන්නේ. ස්කෝලර්ෂිප් එකක් through තමයි මම PhD එකට ඇප්ලයි කරන්න කියන එක. අනික ඔයාගේ ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා නම්, ඔයාගේ ෆැමිලි එකේ කවුරු හරි ඔයත් එක්ක ඉන්නවා නම් ඔයා එයාගේ ඩීටේල්ස් උත් ඇප්ලිකේෂන් එකේම දෙන්න ඕන. එහෙම දුන්නට පස්සේ තමයි දීලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. අනික එක දෙයක් කියන්න ඕන, ඇප්ලිකේෂන් එක සබ්මිට් කරද්දී හරියටම ඩෙඩ්ලයින් එක බලලා සබ්මිට් කරන්න. ඩෙඩ්ලයින් එකට කලින් සබ්මිට් කරන්න. ඩෙඩ්ලයින් එකෙන් පස්සේ සබ්මිට් කරන්න එපා. මොකද එතනින් එහාට ඩෙඩ්ලයින් එකෙන් පස්සේ සබ්මිට් කරනවා නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඇත්තටම දාන එක වැඩක් නෑ, තේරුමක් නෑ. සමහර පෝර්ටල්ස් කොහොමත් ක්ලෝස් කරනවා. ක්ලෝස් නොකර තිබ්බත් ඔයා on time දැම්මේ නැත්නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඇත්තටම මේගොල්ලෝ go through කරන්නේ නැහැ. ඒ නිසා ඇප්ලිකේෂන් එක on time දාන්න. හරියටම ඩෙඩ්ලයින් එක කලින් හෝ ඩෙඩ්ලයින් එක දවසට දාන්න. මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ඩෙඩ්ලයින් එක දවසට දාන්නයි කියලා. මොකද ටෙක්නිකල් ඉෂුව එකක් කර මොකක් හරි આવත් ඔයාලට ටයිම් තියෙන්න ඕන. ඒක ඇඩ්ජස්ට් කරලා ආයි සබ්මිෂන් එකකට යන්න. ඒ හින්දා on time නෙමේ before the time දාන්න ඔයාගේ ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ ඔයාට ඒ ඇප්ලිකේෂන් එක දාද්දිම ඔයාගේ පෝර්ටල් එක ඔයාට ඇක්සස් හම්බ වෙනවා account එකකට. ඒක පෙන්නනවා ඇප්ලිකේෂන් submitted කියලා. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක in progress කියලා තියෙනවා. ඔයාගේ ඇප්ලිකේෂන් එක රිවිව් කරන රිවිවින් කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාට ඊමේල් එකක් එන්න ඕන ඔයා සිලෙක්ට් වුණාට පස්සේ. Congratulations, you have selected for this university කියන එක එනවා. අනිත් කාරණේ තමයි ඔයා එකකට ඇප්ලිකේෂන් එකක් දැම්මයි කියලා නතර වෙන්න එපා. එකකට ඇප්ලිකේෂන් එකක් දැම්මයි කියලා නතර වෙන්න එපා. අනිත් යුනිවර්සිටිස් වලට දාන්න. ඒ යුනිවර්සිටිස් වල ඩෙඩ්ලයින් බල දාගෙන යන්න ඇප්ලිකේෂන් එක. අනිත් කාරණේ තමයි ඔයා ඇප්ලිකේෂන් එක දාද්දී ඔයාගෙන් රෙෆරන්ස්ලා දෙන්නෙක්ගේ ඩීටේල්ස් ඉල්ලනවා. ඔයා ඇප්ලිකේෂන් එක දාද්දිම ඒගොල්ලෝ ඉල්ලනවා රෙෆරන්ස්ලා දෙන්නෙක්ව දාන්න කියලා. එතකොට රෙෆරන්ස් දෙන්නෙක් දාද්දී ඔයා ඒක දාන්න කලින් ඔයා දාන්න හිතන් ඉන්න රෙෆරිට කෝල් එකක් දීලා කියන්න. හරි කතා කරලා කියන්න. මම ඔයාව දානවා මගේ ඇප්ලිකේෂන් එකේ රෙෆරි විදිහට. ඔයාට ඊමේල් එකක් එයි. සමහරක් විට ඒක આવොත් ඒක ෆිල් කරන්න. ඒක ඔයාගේ ඩීටේල්ස් ෆිල් කරන්න. ඒකට කියලා කලින් දැනුවත් කරන්න ඒගොල්ලන්ව. කරලා දාන්න. අනික මෙතනදිත් මම කියනවා රෙෆරන්ස් දාද්දී ප්‍රොෆෙසරේට් එකේ ડોක්ටරේට් එකේ රෙෆරන්ස්ලව දාන්න. PhD එකක් තියෙන රෙෆරි කෙනෙක්ව දාන්න. ඔයාගේ රෙෆරන්ස් විදිහට PhD ඇප්ලිකේෂන් එකේදී. මම කලින් කිව්වා ඊමේල්ස් දාන්න ඕන කියලා. ඊමේල් එක දැම්මම පස්සේ ඔය ඒ කියන්නේ ඊමේල් එක රිප්ලයි ආවා කියන්නේ සිලෙක්ටඩ් කියන එක නෙමෙයි. තේරුණාද? සුපර්වයිසර් රිප්ලයි කරායි කියන්නේ සිලෙක්ටඩ් නෙමෙයි. යාවත් එක වැඩ කරන්න කැමති. හැබැයි ඔයාට ස්කෝලර්ෂිප් එකක් දෙනවද? ඔයාව PhD එකට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් පැනල් එකක්. ඒකදී සුපර්වයිසර්ටත් ඇත්තටම ඒ කියන්නේ එහෙම පවර් එකක් නෑ. අනික ඔයා විතරක් නෙමෙයි ඒ සුපර්වයිසර්ගෙන් එන්නේ. සුපර්වයිසර් through තව ළමයි එන්න පුළුවන්. එතකොට ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ නිසා ඔයා හැමතිස්සෙම හිතන්න එපා දැන් වගේ වැඩ ඉවරයි මං ඔක්කොම ඉවරයි කියන එක. මොකද ඩිසිෂන් එක එනකන් ඇත්තටම අපි රිස්ක් එකේ ඉන්නේ. එමේ සුපර්වයිසර්ත් ඔයාව ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා පස්සේ ඇත්තටම සුපර්වයිසර්ව ආපහු කන්ටැක්ට් කරගන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ නිසා
ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ අනිත් යුනිවර්සිටිස් වලටත් ඇප්ලයි කරන්න. ඇප්ලයි නොකර ඉන්න එපා. ඒ වගේම ඔයාට ස්කෝලර්ෂිප් එකක් එක්ක PhD එක හම්බුනොත් හරි polite විදිහට අනිත් යුනිවර්සිටිස් වලට ඒක ඉන්ෆෝම් කරන්න. You got an opportunity from this particular university. ඒ නිසා මං application process එකෙන් withdraw වෙනවයි කියලා ඔයා apply කරපු අනිත් යුනිවර්සිටිස් වලට ඒක ඉන්ෆෝම් කරන්න. මොකද ඒක ඔයාටත් හොඳයි සහ ඒකෙන් ඔයාගේ අර අපි කියන්නේ gentleman qualities ඔයාගේ තියෙන personal qualities පෙන්නනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මොකකට හරි යුනිවර්සිටි එකකට PhD එකකට ස්කෝලර්ෂිප් එකක් select වුණොත් අනිත් යුනිවර්සිටිස් වලට කියලා අයින් වෙන්න. අනික virtual දැන් ඔයා virtual meeting එක request කරලා email එක දාන්නේ. එතකොට ඔයාගේ virtual meeting එකේදී ගොඩාක් සමහරක් අපි සමහරක් ළමයි කරන්නේ අපේ තියෙන qualifications අපි over emphasize කරලා අපි කියාගෙන යන. එහෙම කියන්න එපා. ගොඩාක් international supervisors ලා expect කරන්නේ good listeners. ඔයා කියන එක හරියට අහගෙන ඉඳලා අවශ්‍ය point එක කියන බොරුවට අර මාව මාකට් කරගන්න ඕන කියලා හිතලා කියවන් යන්න එපා. හරි හොඳට අහගෙන ඉන්න මුලින්ම අහලා point එකට උත්තර දෙන. අනික පෙන්නන්න ඔයා කොච්චර මේ ස්කෝලර්ෂිප් එකට ආසාවෙන් දින්නේ, ඔයා කොච්චර willing ද වැඩ කරන්න කියන එක. අනික සමහරක් වෙලාවට ස්කෝලර්ෂිප් එකට apply කර ඔය email එකේදී අහනවා ඔයාලට suggest කරන්නයි කියලා කියනවා meeting එකක් ගන්න සුදුසු වෙලාවල් දවස්. එහෙම වුණාම earliest possible දවස ඔයා දාන්න. ගොඩාක් පරක්කු කරන්න එපා earliest possible දවස. නැත්නම් ඔයාගේ potential supervisor ඔයාට කිව්වොත් මම මේ දවස okay ඔයා okayද කියලා ඇත්තටම එපා කියන්නේ නැතුව බැහැයි කියන්නේ නැතුව ඔයා ඒකට කැමති කියලා කොහොම හරි time එක adjust කරගෙන meeting එකට සහභාගී වෙන්න. සමහරක් වෙලාවට එයාලා meeting කියන්නේ ඔයාලට ගොඩාක් පාන්දර වෙලාවට. හැබැයි චූටි sacrification එකක් කළා meeting එකට join වෙන්න. හේතුව ඔයා කොච්චර මේ degree එකට මේ PhD process එකට dedicated ද කියන එක ඒගොල්ලෝ test කරන තැන් තියෙනවා. ඒ නිසා හැම වෙලේම කොයිම වෙලාවකවත් පස්සට දාන්න එපා. පස්සට දාන්නේ නැතුව ඒගොල්ලොත් එක්ක meeting එක ගන්න. ඒගොල්ලන් හොඳට ඒගොල්ලොත් එක්ක කතා කරන්න. සමහරක් වෙලාවට ඔයාලට meeting එක වෙලාවත් තේරෙන්න පුළුවන් මෙයාගේ interest areas මගේවත් එක්ක match වෙන්නේ නැහැයි කියන එක. එහෙම වුණාම meeting එක ඉවර වුණාට පස්සේ ඔයාගේ supervisor එක්ක දිගටම වැඩ කරන්න අකමැති නම් ඔයා email එකකින් කියන්නේ interest areas mismatch වෙන නිසා thank you for the opportunity, thank you for the meeting that we had, thank you for your time. හැබැයි මම මේ area එකට අකමැති කියන එක එයාට හරි polite විදිහට දැනුම් දෙන්න. ඔය ටික තමයි PhD process එකේ තියෙන්නේ. ඉතින් මේ PhD process එක ඇත්තටම මං කිව්වා වගේ short term එකක් නෙමෙයි මේක. සමහරක් අය අවුරුද්දක් දෙකක් යනවා සමහරකට මාස ගාණක් යනවා. අඩුම ඔයාට මාස දෙකක්වත් යනවා මේ process එකට ඇත්තටම. ඒ නිසා හරි ඉවසීමෙන් demotivate වෙන්නේ නැතුව මේක දිගටම කරන් යන්න ඕන. සමහරක් වෙලාවට ඔයාලට demotivation එක එනවා. මම එච්චර apply කරනවා, මම මෙච්චර qualified, ඇයි මට මේක හම්බෙන්නේ නැත්තේ, ඇයි මට කවුරුත් reply කරන්නේ නැත්තේ කියලා. Don't worry, that's the common nature. ඔයා වගේම මේ ලෝකෙ ගොඩාක් අය ලක්ෂ ගණනක් සෑහෙන ප්‍රමාණයක් මේ PhD එකට සමහරක් යුනිවර්සිටිස් එක ස්කෝලර්ෂිප් එකයි දෙන්නේ. ස්කෝලර්ෂිප් එකට සෑහෙන ප්‍රමාණයක් ඇප්ලයි කරනවා. ඒ නිසා කොයිම වෙලාවෙ ඩිමෝටිවේට් වෙන්නේ නැතුව දිගටම ඇප්ලයි කරන්න. හැබැයි සමහරක් යුනිවර්සිටිස් ඔයාලට 5 සැරයක් විතරයි ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරන්න දෙන්නේ. ඒ හින්දා ගොඩාක් ඇලර්ට් එකේ ඉන්නේ සම්බන්ධයෙන් යුනිවර්සිටි ගයිඩ්ලයින්ස් ටික වෙබ්සයිට් එකේ හරියට කියවන්න. අනික හැම මීටින් එකකටම කියන්නේ ඔයාලට කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් මීටින් එකක් දුන්නොත් ඒ හැම එකකටම ඇටෙන්ඩ් වෙන්න. මොකද ඒ හැම එකෙම ඉගෙන ගන්න දෙයක් ඕගලන්ට තියෙනවා. අනික ඒ මීටින්ස් වලට ගිහින් ඔයාලට ඕන දේවල් නෝට් ඩවුන් කරගන්න. ඔයාලට තව ගොඩාක් ඒ මොකද ෆොරින් සුපර්වයිසර්ස්ලා ගොඩක් කලා ඒ කියන්නේ ෆොරින් සුපර්වයිසර්ස්ලා තමයි එන්නේ. එතකොට ඔයාලට අලුත් එක්ස්පීරියන්ස් එකක් මොනවාද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියලා ඔයාලට හොඳට දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හැම ඒ කියන්නේ කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් ඔයාම රික්වෙස්ට් කරපු මීටින් එකක් නේ දෙන්නේ. ඔයා මීටින් එකක් ඉල්ලුවා ඊමේල් එකේදී. ඒකයි ආ දෙන්නේ. එතකොට හැම වෙලේම
මීටින් එකක් දුන්නොත් ඒකට ඇටෙන්ඩ් වෙලා අයත් එක්ක හොඳට කතා බහ කරලා ඔයාට ඒක ගැලපුණත් නැතත් හොඳට කතා බහ කරලා ඒ මීටින් එකකින් ඉගෙන ගන්න දේවල් තියෙන ටික නෝට් ඩවුන් කරලා එයාට තෑන්ක්ස් ඊමේල් එකක් දාන්න එයාගේ කමිට්මන්ට් එයාගේ දීපු ඇටෙන්ෂන් එකට thank you කියන්න. මම මේ වීඩියෝ එකේදීම කියන්නම් අපිට එක එක ජාතියේ ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. එක එක ජාතියේ ස්කෝලර්ෂිප්ස් වලට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය යූෂුවලි අපි ෆුල් ස්කෝලර් එකක් කියලා කියනවා PhD එකකට. ඇත්තටම ෆුල් ස්කෝලර්ෂිප් එකක් තියෙන්න ඕන. ෆුල් ස්කෝලර්ෂිප් එකේදී ඔයාට ෆුල් කෝස් ෆී එක ෆ්‍රී. ඒ වගේම ඔයාට ස්ටිපෙන්ඩන්ට් එකක් හම්බ. ස්ටිපෙන්ඩන්ට් එක කියන්නේ මාසෙට ඔයාට ජීවත් වෙන ගාණක් හම්බ වෙනවා. සමහරක් ෆුල් ස්කෝලර්ෂිප්ස් වලට ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනවා රටකට එද්දී ඒ ඉන්ෂුරන්ස් එක හම්බ වෙනවා. සමහරක් ඒවට ඔයාට වර්කින් ඒ කියන්නේ ජොබ් එකකුත් හම්බ වෙනවා. එතකොට මේ යුනිවර්සිටිස් වලට ඔයාට ලැබෙන ස්කෝලර්ෂිප් එක වෙනස් වෙනවා. ස්කෝලර්ෂිප්ස් සමහරක් ඒවට මම කියපු බෙනිෆිට්ස් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔක්කොම එකට තියෙන්නත් පුළුවන්. ඒ නිසා ස්කෝලර්ෂිප් එකක් ඇප්ලයි කරද්දී ඔයා දැනගෙන ඉන්න ඕනේ ඒකෙන් කවර් වෙන දේවල් මොනවාද කියන එක. ඔය ටික තමයි මට අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනුනේ. ඕගලන්ට මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් කොහොමද මේ PhD process එක ඇප්ලයි කරන්නේ කියන එක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒකට ඔයාලට සපෝට් එකක් විදිහට මම කියන්නම් කොහොමද ඔයාලගේ questions ටික clarify කරගන්න කියලා. එහෙනම් මෙච්චරලා මාත් එක්ක එකතු වෙලා හිටියට thank you very much.